ඒ ටික මේ ඩිස්කෂන් එක පටන් ගන්නෙ. අපි බලමු ඉස්සෙල්ලාම දෙවෙනි පාඩමේ අපිට එන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රැක්ටිකල් එක. ඒකෙදි අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රැක්ටිකල් එක කතා කරෝතින් අවුඩස් උපකරණයේ භාවිතයෙන් නිදහස් කරන ඔක්සිජන් ප්‍රමාණය අනුව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව නිර්ණය කිරීම. නෝට් එකක් දාගන්න ඉක්මනට. අවුඩස් උපකරණය භාවිතයෙන් නිදහස් කරන ඔක්සිජන් ප්‍රමාණය අනුව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය නිර්ණය කිරීම. හරිද? එතකොට මේකෙදි අපි පාවිච්චි කරන උපකරණය තමයි අවුඩස් උපකරණය. අපි බලමු අවුඩස් උපකරණයේ භාවිතයෙන් කොහොමද ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය සොයන්නේ කියලා. හරිද? අවුඩස් උපකරණයේ භාවිතයෙන් නිදහස් කරන ඔක්සිජන් ප්‍රමාණය අනුව ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය නිර්ණය කිරීම තමයි මේ ප්‍රැක්ටිකල් එකකින් කරන්නේ. මේකෙදී භාවිතා කරන්නේ මම මේක කරලා ප්‍රශ්න අපි බලන්නේ මම ආදරේ කියන්නේ මොෂොම සයිඩ් වොෂුම් මැෂින්. හරිද? මේකෙදී අපි පාවිච්චි කරන උපකරණයට අපි කියන්නේ අවුඩස් උපකරණය කියලා. ඒකට අවුඩස් මයික්‍රෝබියුරේට් 2 කියන එක මෙන්න මේ වගේ ව්‍යුහයක්. ඔය වගේ කේශික නැම්මක් තියෙන වීදුරු වලින් හැදිලා තියෙන. ඊට පස්සේ ඔන්න ඔය වගේ කේශික නලයක් තියෙන ව්‍යුහයක්. මේ කෙළවරට සම්බන්ධ කරලා තියෙනවා සිලින්ඩර්. සමහර උපකරණවල එකක්, සමහර උපකරණවල දෙකක් අපිට බලා ගන්න. අන්න ඔය වගේ. හරිද? මේක තමයි අවුඩස් උපකරණ. ඊට පස්සේ මේකේ තියෙනවා මේ වගේ පරිමාණ. මේක තමයි උපකරණ. අන්න ඔන්න ඔය වගේ. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මුලින්ම මේ අවුඩස් උපකරණය වතුරෙන් සෝද ගන්න ඕනේ. හරිද? අවුඩස් උපකරණය අපි මුලින්ම වතුරෙන් සෝදන්න ඕනේ. ඊට පස්සේ මේක සබන් වතුරෙන් පිරිසිදු සබන් වතුරෙන් සෝද ගන්න ඕනේ. පුෂ්ටිකාර්ථය අවම කරගන්න. ඊට පස්සේ අපි ජලජ පැලෑටියක් අපි මේ සඳහා ගන්නවා හයිඩ්‍රිල්ලා ඉලෝඩියා. හයිඩ්‍රිල්ලා ඉලෝඩියා වැනි ශාක තමයි අපි මේකෙදි පාවිච්චි කරන්නේ. හයිඩ්‍රිල්ලා ශාකයක් ඒ අදාළ පොකුණු ජලයත් එක්කම මේ වගේ නලයකට අරගෙන කැපුණු කෙළවර ඉහළට සිටිනසේ තමයි හයිඩ්‍රිල්ලා ශාකය මේකට ඇතුල් කරන්නේ. මෙන්න මේ විදිහට. ඒකට ඔය තමයි හයිඩ්‍රිල්ලා ශාක.
ඊට පස්සේ මේකේ තියෙන්නේ පොකුණු ජලය. මේ පොකුණු ජලය අපි දානවා 0.01 සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයක්. මොකටද මේව දාන්නේ? CO2 සාන්ද්‍රණය සීමාකාරී වෙන එක වළක්වන්න. හරිද? CO2 සීමාකාරී වෙන එක වළක්වන්න අපි මොකද කරන්නේ? මේකට දානවා සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණය. ඊට පස්සේ මේ උපකරණය ඇතුලේ මේ පරීක්ෂණ ඇතුලේ තියෙන ජලය අපි මොකද කරන්නේ? ඔක්සිජන් වලින් සංතෘප්ත කරනවා. එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේදී නිදහස් වෙන ඔක්සිජන් ජලයේ දිය වෙන්න පුළුවන්. එතකොට අපේ පාඨාංකය වැරදි වෙයි. මෙන්න මේ විදිහට උපකරණ ඇතුළම අපි අඳුරේ තියාගෙන තමයි සකස් කරන්නේ. සකස් කරලා මේක අපි ජල තාපකයක බහලන උෂ්ණත්ව වෙනස අවම වෙයි. ඊට පස්සේ අපි මේකට දානවා මොකද්ද? උෂ්ණත්ව මානයක් උෂ්ණත්වය නියතව තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ උපකරණය අපි ආධාරකයක් මගින් සම්බන්ධ කරගන්නවා. මේ තියෙන ආධාරය. ඕක තමයි අපේ පරීක්ෂණයටම මේක තමයි අවුඩස් මයික්‍රෝබියුරේට් ටූල්. එහෙම නැත්නම් අවුඩස් උපකරණය කිව්වොත් හරි. අවුඩස් මයික්‍රෝබියුරේට් ටූල්. අඳුරේ තියාගෙන තමයි අපි මේ උපකරණයටම සකස් කරන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ අපි? මේකට නිශ්චිත දුරකින් ආලෝකය ලැබීමට සලස්වලා විරාම ගටිකාව ක්‍රියාත්මක කරනවා. මෙයාට නිශ්චිත දුරකින් අපි කියනවා L කියලා දුරක් ගත්තොත් මෙතනින් තියෙනවා අපි ආලෝක ප්‍රභවය. ආලෝකය ලැබීමට සලස්වනවා. මෙතෙන්දි මොකද්ද වෙන්නේ? ආලෝකය ලැබෙනකොට ප්‍රභා සංශ්ලේෂණය වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ හයිඩ්‍රිල්ලා ශාකයේ වායු බුබුළු පිට වෙනවා. මේ ඔක්සිජන් වායු බුබුළු මෙහෙම ඇවිල්ලා කොහොම මෙන්න මේ විදිහට මේ කේශික නැම්මේ ඔක්සිජන් වායු බුබුළු එක්රැස් වෙනවා. මෙතෙන්ට කියන්නේ අපි කේශික නැම්ම කියලා. ඔයාලා ඒව දැනගෙන ඉන්න ඕනේ. හරිද? ගොඩක් වෙලාවට අපි ලේබල් කරන්න දුන්නොත් අපිට කේශික නැම්ම ලේබල් කරන්න දෙන්න පුළුවන්. කේශික නැම්ම වායු බුබුළු. හරිද? මේ තියෙන්නේ කේශික නැම්ම. මේ තියෙන්නේ වායු බුබුළු. ඔක්සිජන් වායු ඔය විදිහට එකතු. ඊට පස්සේ උපකරණයට මදින්න આવොත් මේ සේරම ලේබල් කරන්න වෙනවා. පරිමාණය, සිරින්ජය, ආධාරකය. ජල තාපකය, ආලෝක ප්‍රභවය, උෂ්ණතම. මේක තමයි උපකරණයට. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඔයාලා දන්න ප්‍රභා සංශ්ලේෂණය වෙනකොට ඔක්සිජන් වායු බුබුළු යනවා. මේක අතරදී අපි විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්න ඕන ආලෝකය ලැබෙන්න සලස්වන මොහොතේ. එතෙන්දී ඔක්සිජන් වායු බුබුළු මෙන්න මේ කේශික නැම්ම තුල එක්රැස් වෙනවා. නිශ්චිත කාලයක් අවසානයේදී අපි ආලෝක ප්‍රභවය ලැබීම නවත්තලා විරාම ගටිකාව නවත්තලා මෙන්න මේ එක්රැස් වුණු ඔක්සිජන් වායු පරිමාව මැනගන්න ඕන. එතෙන්දී අපි මේ සිලින්ඩර් එකකින් මෙහාට අදින්න ඕනේ. අදිනකොට මේ තියෙන වායු කඳ මෙහාට එනවා. ඊට පස්සේ අපි ඔය වායු කඳේ දිග x මැනගන්න. උඩ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය සමානයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය සමානයි එක්රැස් වූ ඔක්සිජන් වායු පරිමාව බෙදීම ගත වූ කාලය. හරිද? ඕකෙන් අපි හොයන විදිහට එක්රැස් වූ ඔක්සිජන් වායු පරිමාව බෙදන්න ඕනේ ගත වුණු කාලය.
එතෙන්දී මේ කේශික නාලයේ හරස්කඩ වර්ගඵලය අපි හොයාගන්න ඕනේ. ඒක A කියලා ගන්නවා. එතකොට කොහොමද ඒ කොටස ගන්නෙ අපි? x වාරයක් A බෙදීම ගත වූ කාලය T. ඕකෙන් අපිට පුළුවන් ප්‍රභා සංශ්ලේෂක ශීඝ්‍රතාවය සොයාගන්න. මේක අමතරව අපිට අවශ්‍ය වුණොත් ආලෝක තීව්‍රතාවයත් එක්ක ප්‍රභා සංශ්ලේෂණය වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න අපි මොකද්ද කරන්න ඕනේ? මේ ආලෝක ප්‍රභවය තියෙන දුර වෙනස් කරන්න පුළුවන් අපිට. L දුරින් ඊට පස්සේ L බෙදීම 2i දුරින් ඊට පස්සේ 2i L දුරින් වගේ ආලෝක ප්‍රභවයේ තියෙන දුර වෙනස් කරලා අපිට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය සොයන්න පුළුවන්. ඊට අමතරව උෂ්ණත්වය වෙනස් වෙනකොට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස් වෙනකොට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. ඒකට අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය දැන් 0.1යි ඊළඟ පාර කරද්දී අපි මේකට 0.1m සෝඩියම් බයිකාබනේට් 10 ගුණයකින් වැඩි කරලා අදාළ පරීක්ෂණය කරලා ඔය කාලයේදීම එක්රැස් වෙන ඔක්සිජන් වායු පරිමාව හොයලා අපිට බලන්න පුළුවන් CO2 සාන්ද්‍රණය වැඩි වෙනකොට ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රැක්ටිකල් එක අපි කරන්නේ. මේකෙදි අපි කරන උපකල්පනය තමයි ප්‍රභා සංශ්ලේෂණයේදී නිදහස් වෙන ඔක්සිජන් වායු පරිමාව සියල්ලම මෙතන එකතු වෙන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණයේදී නිදහස් වෙන ඔක්සිජන් වායු පරිමාවයි ඒක කවුරුත් භාවිතා කරන්නේ නැහැ කියලා තමයි අපි උපකල්පනය කරන්නේ. ඊට අමතරව අපි දන්නවා අපි මේකට ගන්න පොකුණු ජලය. එතකොට පොකුණු ජලය ඇල්ගී වර්ග තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය කරන ඔක්සිජන් සමහර වෙලාවට මෙතෙන්ට එකතු වෙන්න පුළුවන්. මේ උපකරණය අර පුරව ගන්නදී අපි කරන්නේ මොකද? ජල බේසමක ගිල්ලලා තමයි මේ උපකරණය පුරව ගන්න ඕනේ. වායු බුබුළු නොරැඳෙන මේ විදිහට තමයි අපි අවුඩස් උපකරණය භාවිතා කරන්නේ. එතකොට මේකේ ඇයි අපි සෝඩියම් බයිකාබනේට් දාන්නේ? CO2 සාන්ද්‍රණය සීමාකාරී වෙන එක වළක්වන්න. ඇයි මේ පොකුණු ජලය ගන්න ටැප් වතුර ගත්තොත් සමහර වෙලාවට මාධ්‍ය වෙනස් වීම නිසා ප්‍රභා සංශ්ලේෂණය මේගොල්ලෝගේ නතර වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ජල තාපකයක දාලා තියෙන්නේ මේක මොකටද? උෂ්ණත්වය වෙනස් වුණොත් ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය කෙරෙහි එක බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි අපි උෂ්ණත්වමානයක් දාගෙන ජල තාපකයක් පාවිච්චි කරන්නේ. අපිට උෂ්ණත්වය වෙනස් කර කර ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න. මේ මාධ්‍ය උෂ්ණත්වය වෙනස් කරන්න ඕනේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අපි නිර්ණය කරන්නේ. මේ උපකරණයට පුරව ගන්න පොකුණු ජලය නෙවෙයි. ඒකට පොකුණු ජලය පුරවන්න ගියොත් මොකද වෙන්නේ? මේ කේශික නල තුල විවිධ අපද්‍රව්‍ය විර වෙන්න පුළුවන්. එතකොට අපේ ප්‍රැක්ටිකල් එකේ දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒක අපි ටැප් වතුරින් තමයි පුරව ගන්න ඕනේ. ඕක තමයි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවයේ සෙවීමේ පරීක්ෂණ. හරිද? අපි ඊළඟට යමු ඊළඟ පරීක්ෂණයට. එන්සයිම ක්‍රියාකාරීත්වය ආදර්ශනය සහ එන්සයිම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම නිර්ණය කිරීම සඳහා එන්සයිම ක්‍රියාකාරීත්වය ආදර්ශනය සහ එන්සයිම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම නිර්ණය කිරීම සඳහා විද්‍යාගාර පරීක්ෂණ. මේකෙදි අපි ගන්න ෆිෂ් කැමයිලේස් පරීක්ෂා. මේක ඕන අය සේව් කරගන්න මෙලියා ගන්න ටක් ගාලා. ඔයාලට MCQ වලට බලන්න ඕන ටික මම මේ වෙලාවේ හදන ගමන් තමයි හිටියේ. ටික දාන්න. ඒ කියන දැන් පොඩ්ඩක් වැඩියෙන් බලා ගන්න.
උෂ්ණත්ව පිෂ්ඨ ඇමයිලේස් පරීක්ෂාව තමයි අපි දැන් බලන්නේ. එන්සයිම ක්‍රියාකාරීත්වය ආදර්ශනය සහ එන්සයිම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම නිර්ණය කිරීම සඳහා විද්‍යාගාර පරීක්ෂණයකදී අපි පාවිච්චි කරන්නේ පිෂ්ඨ ඇමයිලේස් පරීක්ෂාව. එතකොට මේකෙදී අපිට 101 ඇමයිලේස් ද්‍රාවණයක් ඒ වගේම 101 පිෂ්ඨ ද්‍රාවණයක් අවශ්‍ය වෙනවා. හරිද? මේ වගේ බීකර දෙකක් අපි ගන්න ඕනේ. 101 පිෂ්ඨ ජලීය ද්‍රාවණයක් හදාගෙන පරීක්ෂණ නගයකට මේ විදිහට එක ජල බීකරයක අපි ගිල්ලව ගන්නවා. මේකේ තියෙන්නේ 101 පිෂ්ඨය ජලීය ද්‍රාවණයක්. ඊට පස්සේ මේකට ගන්නවා අපි 101 ඇමයිලේස් ද්‍රාවණය. 101 ඇමයිලේස් ද්‍රාවණය. එතකොට අපි පිෂ්ඨ ද්‍රාවණය ගන්නෙ කොහොමද? මේකේ මිලිලීටර් 10ක් අපි ගත්තොත් වස්තරය අපි 5 මිලිලීටර් කියන තමයි එන්සයිමේ 5යි වස්තරය 10යි විදියට අනුපාතයක් කියන විදියට තමයි මේක ගන්න. ඊට පස්සේ මේ දෙක අපි එකම බීකරේ තමයි තියන්නේ දෙකක නෙවෙයි. අනේ මේ උපකරණ දෙකම අපි එකම ජල බීකරයක මෙහෙම රඳගමු. අන්න වගේ එකම ජල බීකරයක දාන්න ඕනේ. මොකටද? එන්සයිමේ හා උපස්තරයේ උෂ්ණත්ව සමාන වෙන්නේ. අර දැන් මේකේ මොකද වෙලා තියෙන්නේ? උෂ්ණත්වය සමාන වෙලා. මේක තමයි ජල තාපකය. එහෙම නැත්නම් ජල බීකරයක් වුණත් කමක් නැහැ. සමහර ස්කෝල වල තියෙන ජල තාපක උෂ්ණත්වය වෙනස් කරන්න පුළුවන් ඒවා. ඒක තමයි අපේ හරිම එක. අපි දැන් මේකේ උෂ්ණත්වය නියතව තියාගන්න ඕනේ. ඒක බලන්න ඉතින් අපි මේ උපකරණයට උෂ්ණත්ව මානයක් දමා ගන්න. මේ තියෙන උෂ්ණත්ව මානය. අද මේ විදිහට උෂ්ණත්ව මානයක් අදවලා අපි එන්සයිමයේ 5 මිලිලීටර් සහ උපස්තරයේ 10 මිලිලීටර් අරගෙන එකම උෂ්ණත්වයකට ළඟා වෙන්න තියලා තියෙන්නේ. ඊට පස්සේ අපි එකවර මේ දෙක මිශ්‍ර කරන මේ එන්සයිම ටික ඇවිල්ලා මේ උපකරණයට මේ පරීක්ෂණ නලයට දානවා. දාන වෙලාවෙදී අපි මොකද වෙන්නේ? විරාම ගටිකාව ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මේකට අපි දාගන්නවා වීදුරු කූරා. ඒ වුණාට අපි ස්කෝදි කරනකොට පාවිච්චි කරන්නේ මේකට ප්ලාස්ටික් කූරා. එතකොට මෙන්න මේ විදිහට වීදුරු කූරක් දාගෙන මිනිත්තු 2කින් දෙකට මේ මිශ්‍රණයෙන් බිඳුවක් අයඩීන් ද්‍රාවණයක් එක්ක අපි පරීක්ෂා කරනවා. අයඩීන් ද්‍රාවණය සමග මිනිත්තු 2කින් දෙකට මේ මිශ්‍රණයෙන් බිඳුවක් මිනිත්තු 2කට සැරයක් මේකට ගන්නවා. ඊට පස්සේ අයඩීන් බිඳුවක් දාලා මිශ්‍ර කරලා බලන වර්ණ විපර්යාසය. අපි දන්නවා ආරම්භයේදී මිගි පිෂ්ඨය තියෙන නිසා නිල් වර්ණය තමයි එන්නේ. ඊළඟ මිනිත්තු 2කේදී ආයෙ මිශ්‍රණයෙන් බිඳුවක් අයඩීන් බිඳුවක් එක්ක පරීක්ෂා කරන නිල් පාට එන්නේ. ක්‍රමයෙන් මොකද්ද වෙන්නේ? මේ නිල් පාට ඔය විදිහට අඩු වෙලා එක ආරයකට අපිට අයඩීන් වර්ණය පේන්න ගන්නවා. අර අපි මේ අයඩීන් බිඳුවක් මෙහින් තියාගන්න ඕන පාට බලා ගන්න. ඒකට අයඩීන් වර්ණය ලැබෙන වෙලාවෙදී අපි විරාම ගටිකාව නවත්තන්න ඕන. අයඩීන් වර්ණය ලැබෙන වෙලාවෙදී අපි විරාම ගටිකාව නවත්තලා ගත වූ කාලය බලා ගන්න පුළුවන්. ඒකට මිනිත්තු 2යිනේ. මුල 2 4 6 8 10 12 14 16 18 20 22 23 24 25 30 32 34 ඔය විදිහට අපිට පුළුවන් ගත වූ කාලය හොයන්න. ඊට පස්සේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමානයි එකයට p කියලා අපි
ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපිට එක යට T වලින් සොයා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය ප්‍රභා සංශ්ලේෂණයේ එන්සයිමීය ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය හොයන්න. ඊට පස්සේ අපිට මේක පුළුවන් උෂ්ණත්වය වෙනස් කරගෙන උෂ්ණත්වයත් එක්ක මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඒකෙදී අපි මේ වගේ ප්‍රස්තාරයක් එල්ල ගන්න පුළුවන්. දැන් අපි දන්නවා මේකෙදි ගත උෂ්ණත්වය අපි කිව්වොත් කාමර උෂ්ණත්වය 25 තියාගෙන තමයි අපි මේ ප්‍රැක්ටිකල් එක කරේ. එතකොට වලට එනවා වගුවක් අපිට ඇඳ ගන්න පුළුවන් 25 දී ගත වූ කාලය අපි කිව්වා 36යි මිනිත්තු. ඊට පස්සේ 30 දී 40 දී 50 60 දී 10 දී අපි කරන්න තියෙනවා. ඒ සඳහා ගත වෙන කාලය 25යි 20යි ඊට පස්සේ ආයෙ 35යි ඔය වගේ අපිට පුළුවන් කාලය අරගෙන උෂ්ණත්වයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය බලන්න අපි මොකද්ද වෙනස් කරන්නේ මාධ්‍ය උෂ්ණත්වය එතකොට අපිට සෙල්සියස් වලින් ගන්න පුළුවන් ඊට පස්සේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපි මෙතන R හොයාගන්න එකට T ආදේශ කරලා එතෙන්දී අපිට ඔය වගේ ප්‍රස්තාරයක් ඇඳ ගන්න පුළුවන් වෙනවා උෂ්ණත්වයත් එක්ක කොහොමද මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එන්සයිම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වෙනස් වුනේ කියලා. එතකොට මේ උෂ්ණත්වය වෙනස් කරගන්න සමහර ඒවායේ මම කෝ ජල තාපක තියෙන ඒගොල්ලෝගේ අපිට අදාළ පාඨාංක වෙනස් කරන්න හැකියාව තිබුණත් සමහර ස්කෝලවල ඒව නැහැ. එතකොට අපි උෂ්ණත්වය වෙනස් කරන්න අයිස් සහ උණු වතුර මාරුවට භාවිතා කරලා අවශ්‍ය විදියට උෂ්ණත්වය පාලනය කිරීමක් සිදු කරන්න වෙනවා. හරිද ඔක තමයි එන්සයිම ක්‍රියාකාරීත්වය ආදර්ශනය කිරීමේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සෙවි. ඊට පස්සේ අපි බලන්න හදන්නේ ප්‍රරෝහණය වන බීජ යොදා ගනිමින් සසන ශීඝ්‍රතාවය හා සසන ලබ්ධිය නිර්ණය කිරීම. අනේ ප්‍රරෝහණය වන බීජ භාවිතා කරලා සසන ලබ්ධිය හා සසන ශීඝ්‍රතාවය නිර්ණය කිරීම. හරිද? ප්‍රරෝහණය වන බීජ යොදා ගනිමින් සසන ශීඝ්‍රතාවය සහ ශ්වසන ලබ්ධිය නිර්ණය කිරීම. ශ්වසන ශීඝ්‍රතාව හා ශ්වසන ලබ්ධිය ශ්වසන ලබ්ධිය නිර්ණය කිරීම. ශ්වසන ශීඝ්‍රතාවය හා ශ්වසන ලබ්ධිය නිර්ණය කරන්නේ කොහොමද කියලා බලමු. අපි මුලින්ම බලමු ශ්වසන ශීඝ්‍රතාවය නිර්ණය කරන්නේ කොහොමද කියලා. මේකට අපි භාවිතා කරන උපකරණයට කියන්නේ ගැලෝන්ගේ ශ්වසන මානය කියලා. එහෙම නැත්නම් ශ්වසන මානය කියලා කිව්වත් හරියි. මෙන්න මේ වගේ හේතු ප්ලාස්ටුවක් තියෙනවා. මෙතනින් ඇබයක් තියෙනවා. මේ ඇබය හරහා පහළට යන්න නලයක් තියෙනවා. ඒ නලය කරාමයකින් මෙතන වහලා තියෙන්නේ. ඊට පස්සේ ඔය විදිහට මේ පැත්ත සම්බන්ධ කරලා තියෙනවා U නලයකට.
මේක තමයි ඔය කියන උපකරණ. මේ යුනාලේ කඳ හිම් වෙන්න අපේ පාඨාංක වල නිර්වද්‍යතාවය වැඩි වෙනවා. එතකොට මෙන්න මේක තමයි අපේ උපකරණ ඇටම වෙන්නේ. මේකට තමයි අපි කියන්නේ ශ්වසන මානය. ශ්වසන මාන. අපි මේකට දාන්න ඕනේ ප්‍රරෝහණය වන හුම් බීජ. අපි කොහොමද ප්‍රරෝහණය වන හුම් බීජ හදාගන්නේ කියලා ඔයාලා දැනගන්න ඕනේ. අපි කියන අවම වශයෙන් පැය 8ක් ජලයේ පොඟවාගත් හුම් බීජ තෙත කඩදාසියක එහෙම නැත්නම් තෙත පුළුම් මත අතුරලා තියලා ඒවා පැලවෙන්න දෙන්න. අපි පැය 8ක් පොඟවන්න ඕන හුම් බීජ. ඊට පස්සේ ඒවා තෙත කඩදාසියක් හෝ තෙත පුළුම් මත තියලා ප්‍රරෝහණය වෙන්න සලස්වන්න ඕන. ඒ විදිහට ප්‍රරෝහණය වෙද්දී ඊළඟට අපි ඔබ ගෙනල්ලා මොකද කරන්නේ? ප්‍රරෝහණය බීජවල පොතු ඉවත් කරලා නිශ්චිත ස්කන්ධයක් හිරා ගන්න ඕනේ. අපි මේකෙදි ඇටෝම් දෙකක් පාවිච්චි කරනවා. මේ වගේම තව එකක් හදා ගන්න ඕනේ. මම අනිත් එක කියා දෙන්න ඉඩමදි වෙන නිසා අනිත් එක අඳින්නේ නැහැ. හරිද? මේ වගේම තවත් ඇටෝමක් හදා ගන්න ඕනේ. ඔයාලා දන්නවා බීජ ප්‍රරෝහණයේදී ශෛලීය ශ්වසනයේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒක නිසා තමයි අපි මේකෙදි ප්‍රරෝහණය වෙන මුම් බීජ ගන්නෙ. එතකොට පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ උෂ්ණත්වය වැඩි වෙන නිසා තමයි අපි මේකට ජල තාපකයක තියන්නේ. එතකොට නැත්තම් උෂ්ණත්වය නිසා මේ උපකරණය තුළ වාතය ප්‍රසාරණය වීම නිසා ජලය මේ පැත්තෙන් වායු ප්‍රසාරණය නිසා මෙතන තියෙන පාට කළ ජලය මේ පැත්තට ඉහළ යන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි මේක අපි ජල තාපකයක බහලා තියෙන්නේ. අපිට පුළුවන් මේක උෂ්ණත්ව මානයක් දාගෙන උෂ්ණත්වය බලන්න. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ ඇබය ගලවලා අර ප්‍රරෝහණය වන මුම් බීජ නිශ්චිත ස්කන්ධයක් අපි කියන එම්ග්‍රෑම් ප්‍රමාණය මේ උපකරණයට දාගන්න ඕන. දාගෙන අපි මේකට ඇතුල් කරනවා මෙන්න මේ වගේ නූලක ගැට ගහපු KOH සහිත ජලන නලයක්. මේක තියෙන්නේ KOH ද්‍රාවණය සහිත ජලන නලය. අපි අර අනිත් ඇටෝමට පාවිච්චි කරන්න ඕනේ. ඒ ඇටෝමේ ඔක ඇතුළට උහුම දාන්නේ අපි KOH නෙවෙයි ජලය තියෙන නලය. අනේ මම පොඩ්ඩක් අදින්. මේකට දාන්නේ ජලය. මේකට දාන්නේ KOH. අපි මොකටද මේකට KOH දාන්නේ? අපි උපකල්පනය කරනවා. බීජ ප්‍රරෝහණයේදී ශෛලීය ශ්වසනය වෙන්නේ ඔක්සිජන් ගන්නවා CO2 පිට කරනවා. පිට වෙන CO2 සියල්ල මේ KOH සහිත ද්‍රාවණයෙන් අවශෝෂණය කරනවා කියලා උපකල්පනය කළා තමයි අපි මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ. හරිද? ඒකට KOH ද්‍රාවණයෙන් මොකද කරන්නේ? මේගොල්ලෝ අවශෝෂණය කරනවා කියලා අපි උපකල්පනය කරෝති CO2 මේක ඇතුලේ සිදුවන වායු වෙනස කියලා කියන්නේ මේ ක්‍රියාකාරීත්වයට මේ ශෛලීය ශ්වසන ක්‍රියාවලියට අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ යූනලයේ හරස්කඩ වර්ගඵලය අපි හොයා ගන්න ඕනේ. ඒ කියලා කියන්නේ යූනලයේ හරස්කඩ වර්ගඵල. දැන් මේ බීජ ශෛලීය ශ්වසන ක්‍රියාවලියේ ඉඳලා ඔයාලා මොකද කරන්නේ? ඔක්සිජන් ගන්නවා CO2 පිට කරනවා. එතකොට පිට වෙන CO2 සියල්ල KOH වලින් අවශෝෂණය කරනවා කියලා උපකල්පනය කරෝති මෙන්න මේ යූනලයේ ඇතුළේ සිද්ධ වෙන වෙනස සමාන කරනවා අපි අවශෝෂණය කළ ඔක්සිජන් පරිමාව. එහෙනම් ඔක්සිජන් අවශෝෂණය කරද්දී ආරම්භක පිහිටීම මෙතන තියෙන ආරම්භක පිහිටීම අපි H